නවයෝනියට පහතබන හැමෝටම තියෙන දෛනික ගැටලුවක් වෙන දෛනික ඔසප් චක්‍රය ගැන කතා කරන්න තමයි මම අද ලෑස්ති වෙලා ඉන්නේ. මේ දවස්වල හරිම වේදනාත්මක සහ කම්මැලි දවස් නිසා අපි දැනගන්න ඕන අපි පෙර ඉඳලම ඒ දවස්වලට සූදානම් වෙන්න. ඉතින් ඒ දවස්වල සූදානම් වෙන්න කොහොමද කිව්වොත් අපි මේ දවස්වලට සූදානම් වෙන්න අපේ යට ඇඳුම් ඊට පස්සේ සනීප ආරක්ෂක තුවා ටිෂු පේපර් සැනිටයිසර් ඊට පස්සේ පැනඩෝල් වගේ දේවල් මේ දේවල් කලින් ඉඳලම ලෑස්ති කරලා පිළිවෙලකට පිළිසිඳුවට තබා ගන්න එක අපේ කාන්තාවක් විදිහට අපිට ගොඩාක්ම වැදගත්. ඉතින් මේ දවස්වලදී මේ විදිහට පිළිවෙලට ලෑස්ති වෙන එකෙන් අපේ මේ දවස් හරිම සාමකාමී විදිහට ගෙවා දමන්න අපිට ඒක ශක්තියක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි කාන්තා අපේ ශරීර සෞඛ්‍යය ගැන හිතනකොට මේ දවස්වලට අපි සමබල ආහාර වේලක් වගේම අපේ ප්‍රධාන ආහාර වේල් තුන නොවරදවාම ගන්න එක ගොඩාක්ම වැදගත්. මේ ආහාර වේල් තුන නොවරදවාම ගන්නින් අපි ඒකට පළතුරු, එළවලු, පලා වර්ග වගේම මස් මාළු, කිරි බිත්තර වගේ දේවල් අපි මේකට ගන්නවා නම් ඒක අපේ ශරීර සෞඛ්‍යයට ගොඩක් හිතකරයි. ඒ වගේම තමයි ඕගොල්ලන්ට මේ දවස්වලදී අධික විචලන තත්ත්වයකට මුහුණ දෙන්න වෙන නිසා ඕගොල්ලෝ පුළුවන් තරම් දවසේ වතුර බොන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ දවස්වලදී අපිට දැනෙන අධික වේදනාව ගැන කතා කරොත් එහෙම ඒක හැමෝටම පොදු කාරණාවක් වුණත් ඒක එකින් එකට දරා ගැනීමේ හැකියාවත් එක්ක හරිම වෙනස්. හරිම පීඩාකාරී. මේ නිසා අපේ දෛනික ජීවිතේ අපි දෛනිකව කරන කියන හැම වැඩ කටයුත්තක්ම අපිට සාර්ථකව කරගන්න හරිම අමාරුයි. ඉතින් මේ දෛනිකව කරගෙන වැඩ කටයුතුත් හරිම සාමකාමී විදිහට කරගෙන අපේ මේ ඔසප් චක්‍රයේ තියෙන මේ දින කිහිපය අපිට පහු කරගන්න පුළුවන් නම් කාන්තාවක් විදිහට අපි හරිම ශක්තිමත්. ඉතින් මේ දවස්වලදී අපිට මේ ඇතිවෙන වේදනාව මගහැර ගන්න ඉඟුරු තේ එකක්, කෝපි එකක් ඒ වගේ දේවල් බොන්න පුළුවන් වගේම ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔබට යෝග ක්‍රම එක යෝග ක්‍රම තියෙනවා. ඒ දේවල් ඔයාගේ මේ දවස්වලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි උණු වතුර වලින් තවන එක කරන්න පුළුවන්. ඒ දේ තුලින් අපේ ශරීරයේ තියෙන ඒ වේදනාව සෑහෙන දුරට අඩු කරගන්න එක හොඳ ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ දවස්වලදී අපිට අනිකාගේ ආදරය, කරුණාව වගේ දේවල් ලැබෙන්න ඕන වගේම අපෙන් අනිත් අයට ලැබෙන්න ඕන ආදරය, කරුණාව සහ අපි කාන්තාවක් විදිහට අපිට වගකීම් පැහැර හරින්න බැරි පිරිසක් නිසා අපෙන් වෙන්න ඕන යුතුයකම් ඒ දවස්වලදී වෙනසක් නොවි ඉටු කරන්නත් ඕනේ. ඉතින් ඒ දේවල් අපේ වගකීමක් වෙන නිසා ඒ දේවල් හරිම පිළිවෙලට කරගෙන යන්න වගේම ඒ වගකීම් වලට අපි හරිම උද්‍යෝගයෙන් වෙනද වගේම මුහුණ දෙන්න නම් අපි මේ දවස් හරිම පිළිවෙල හා පිළිසිදු දවස් කරගන්න එක අපේ මාතේ තියෙන වගකීමක්. ඉතින් කාන්තාවක් විදිහට ඔයාගේ ඒ වේදනාත්මක දවස් වලින් මිදෙන්න ඒ දේවල් අනිත් අයට කිසිම බලපෑමක් නැතුව ඕගොල්ලෝගේ ජීවිතය හරි සාර්ථක දවස් කරගන්න කාන්තාවක් විදිහට ඔයාම ඒ දේවල් වලට වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කාන්තාව ඔබේ තියෙන මේ උසබ් දින හරිම සාර්ථකව ගෙවන්න වැඩ කටයුතු කරගන්න කියලා හැමෝටම කියන ගමන් අද වීඩියෝ එකෙන් මම නවතිනවා. ඕගොල්ලන්ට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්නද කියලා හිතනවා. මේ වගේ වීඩියෝ වලින් ආයෙමත් හමු